මිනිසෙක් තම බිරිඳගේ දැස් දෙස බලා දැඩි ලෙස මෙසේ පැවසීය. මම වෙනත් කාන්තාවකට ආදරය කරනවා. මට දික්කසාදය අවශ්‍යයි. ඒ වදන් අපේක්ෂාවෙන් සිටියක් මෙන් පෙනුණු ඔහුගේ බිරිඳ ගැඹුරු හුස්මක් ගෙන මෙසේ පෙරතුරු දුන්නාය. හොඳයි. මම ඔයාට දික්කසාදය දෙන්නම්. නමුත් මට එක කොන්දේසියක් තියෙනවා. අපේ පුතා මේ හදිසි වෙන්වීමෙන් පීඩා විඳින්න ඕනි නැහැ. ඒ නිසා එක මාසයක් යනකම් හැමදාම නිින්දට කලින් ඔයා මාව අපේ නිදන කාමරයට වඩාගෙන යන්න ඕනේ. ඉන්පසු අපිට දික්කසාදයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ඇයගේ ඉල්ලීමෙන් පුදුමයට පත් වුණ ඔහු එය තරමක් අමුතු දෙයක් යැයි හිතුවත් ඒකට එකඟ වෙනවා. ඔහු ඒ මෝඩ කොන්දේසියක් කියලා හිතුවත් පුතා වෙනුවෙන් ඒකට කැමැත්ත පළ කරනවා. පළමු දිනේදී ඔහු තම බිරිඳ දෑතින් වඩාගෙන යන විට ඔවුන්ගේ පුතා ඉතා උනන්දුවෙන් බලන් හිටියා. තාත්තා අම්මව වඩාගෙන යනවා යයි කිමින් දරුවා දිගු කලකට පසු ප්‍රථම වතාවට සිනාසෙමින් ප්‍රීති වුණා. දින ගෙවී යද්දී යමක් වෙනස් වෙන්න සිද්ධ වුණා. හැම අවස්ථාවකම ඇය ඔසවනකොට ඔහුට දැනෙන්න උනේ ඇය එන්න සැහැල්ලු වෙනවා. ඇයගේ සිරුර වැහැරී යනවා. ඇයගේ මූණ පාළුවටපත් වෙනවා වගේම ඇයගේ නිහඬ බව එන්න වැඩි වෙනවා කියන එකයි. වසර ගණනාවක් තිස්සේ ඔහු නොසලකා හැර තිබූ දේවල් ඔහුට දැන් පේන්න වුණා. ඇගේ දැස් අසල ඇති කුඩා රැලි, ඇගේ සිනහවේ ඇති වෙහෙස මහන්සිය, ඇය පුතා රැක බලාගත් ආකාරය සහ ඇය කිසිදා මැසිවිලි නොනැගූ ආකාරය ඔහුට වැටහුණා. එක් සන්ධ්‍යාවක ඇය කැඩපත ඉදිරියේ සිටගෙන මේ විදිහට මුමුණනවා. පහුගිය දවස් කීපය තුළ මගේ බර සෑහෙන් අඩු වෙලා නේද? එවිට ඔහුගේ හදවත කම්පා වුණා. එදින රාත්‍රියේ සියල්ල වෙනස් ලෙස දැනුණා. වැඩ නිම වෙලා ගෙදරට එනකොට ඔහු අනෙක් කාන්තාවට ඇමතුමක් ගත්තා. මට තවදුරටත් මේක කරන්න බෑ. මම තවමත් මගේ බිරිඳට ආදරය කරන බව මට තේරුණා. ඔහු මල් අලවිසැලකට ගොස් මල් කලපම් මිල දීගෙන එහි මෙසේ ලියනවා. මගේ ජීවිතයේ ඉදිරි කාලය පුරාම මම ඔබව මගේ දෑතින් වඩාගෙන යන්නම්. උද්‍යෝගයෙන් ඔහු නිවසට දිව ගිය නමුත් ඇතුළු වන විටම ඔහු දුටුවේ තම පුතා හඬමින් සිටින අයුරුයි. තාත්තේ අම්මා නිදන කාමරේ ඉන්නවා. ඒත් එයා හැරෙන්නේ නැහනේ. ඔහු ගල් ගැසුණා. කාමරයට දුවගෙන ගියා. එහි ඇය නිසලව වැතිරී හිටියා. ඇය අසල ලිපියක් තිබුණා. වෙවුල්ලන දෑතින් ඔහු ඒ විවෘත කරනවා. මගේ ආදරණීය ස්වයං පුරුෂයා වෙත. අවසානයේ ළඟ බව මම දැනගෙන හිටියා. මට ජීවත් වීමට ඇත්තේ මාසයක් පමණක් බව වෛද්‍යවරයා මට කිව්වා. අපේ වෙන්වීමෙන් පුතා පීඩා විඳිනවා දකින්න මට අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා අපේ අවසාන දවස් කීපේ ගොඩක් උණුසුම් විදියට දැනෙන්න මම ඒ ඉල්ලීම කළා. නොදැනුවත් වුවත් නැතත් මාව වඩාගෙන ගියාට ඔයාට ස්තුතියි. කෙටි කාලයකට හරි නැවතත් මට ආදරය කළාට ඔයාට ස්තුතියි. කරුණාකර අපේ පුතාව බලා ගන්න. වෙන කවරදාටත් වඩා දැන් ඔහුට ඔබව අවශ්‍යයි. සදාකාලිකවම ඔබේ ආදරණීය බිරිඳ. ශෝකෙන් පීඩිත වූ ඔහු දනින් වැටි හැඬුවේය. ඔහු නැවත ආදරය සොයාගත් නමුත් ඒ ප්‍රමාද වැඩි විය. මන්ද සමහර විට සැබවින්ම වැදගත් වන්නේ කුමක්දයි මතක් කර ගැනීමට ජීවිතය අපට අවසාන අවස්ථාවක් ලබා දෙනවා. ඒක වචන වලින් නෙවෙයි. පෙනී ඉඳලා ආදරේ රැකවරණය දීලා පොඩි දෛනික කටයුතු වලින් තමයි ඒක කරන්න වෙන්නේ.